සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලට. ඉතින් 5 minutes challenge එක කරපු කෙනෙක් නම් ඔයා ඔන්න දැන් chance එක තියෙනවා ඔයා කරපු උත්තරේ හරිද වැරදිද කියලා බලන්න. ඉතින් පුතේ මේ වගේ ගානක් 10 වසරේ second term paper එකකට එන්න පුළුවන්. ඒ වගේම තමයි O level වලටත් එන්න පුළුවන්. සහ මේ ගානේ weight එක ඔයාලට පේනවා ලකුණු 5ක්. දැන් බලමු ඔයා කරපු ගානයි දැන් මම කරන්න යන ගානයි හරි ගියොත් ඔයා 5 minutes challenge එක දිනපු කෙනෙක් වෙනවා. right බලමු. වෙනදා වගේම මුලින්ම මම ඔයාලට යෝජනා කරනවා මුලින්ම මේකේ දත්ත ලකුණු කරගන්න. රුපියල් 70000ක් ලෙක්ස තක්සේරු කර ඇති. එතකොට තක්සේරු වටිනාකම රුපියල් 70000යි. එක්තරා මහනගර සභාවක් 8%ක එනම් 8%ක වාර්ෂික වරිපණම් බද්දක් අය කරන අතර ඊළඟ වර්ෂයේදී තක්සේරුව ඉහළ යාම හේතුවෙන් ඔහු විසින් කාර්තුවකට ගෙවිය යුතු වරිපණම් මුදල 280කින් වැඩි විය. සහන්ගේ දේපල සඳහා නව තක්සේරු වටිනාකම සොයන්න. ඒතර මේක ටිකක් කන්ෆියුස් ගානක් නේ. කියන්නේ අපි නිකම්ම ඇහුවනම් තක්සේරු වටිනාකම දීලා වරිපණම් බද්ද ප්‍රතිශතය මෙන්න මේකයි අපිට වරිපණම් බද්ද ගන්න ගියොත් මේක මාර ලේසි. හැබැයි දැන් එහෙම නෙමෙයි. දැන් චුට්ටක් ඇඩ්වාන්ස් කරලා දෙනවා. පුතේ බලමු කොහොමද මේ ගාන ගොඩ දාගන්නේ කියලා. මුලින්ම අපි බලමු නව අවුරුද්ද කියන්නේ අලුත් අවුරුද්ද මේක වැඩි වෙන්න කලින් මේ මිනිස්සයා වරිපණම් බද්ද කීයක් ගෙවුවද කියලා. right දැන් බලමු. එහෙනම් වාර්ෂික වරිපණම් බද්ද මං හොයනවා වැඩි වෙන්න කලින්. කොහොමද දෙන්නේ? රුපියල් 70000යි තක්සේරු වටිනාකම 100ට 8ක බද්දක් ගහනවා. එහෙනම් බිංදු දෙකට බිංදු දෙක පටස් 8 වරක් 7 56යි. මෙතන බිංදු දෙකයි. එහෙනම් වාර්ෂික වරිපණම් බද්ද 5600යි. පුතේ මෙයා කාර්තු වශයෙන් ගෙවුවා නම් එහෙනම් අපි බලන්න ඕනේ කාර්තුවකට. කාර්තුවකට බද්ද. එහෙනම් මේ 5600 බෙදන්න ඕනේ පුතේ 4යි. 4ට 4 එකයි 5ට 4 එකයි එකක් ඉතුරුයි 16ට 4 4යි බිංදුවට බිංදුවයි බිංදුවට බිංදුව. එහෙනම් අපිට එනවා කාර්තුවකට බද්ද 1400යි. දැන් ඔන්න ඔතන චුට්ට නවත්ත ගන්න. දැන් ඔයාලට පේනවද ගාන කියනවා ඊළඟ වර්ෂයේදී ඊළඟ අවුරුද්දේදී මොකද වෙන්නේ? ඔහු විසින් කාර්තුවකට ගෙවිය යුතු වරිපණම් බදු මුදල 280කින් වැඩි විය. එහෙනම් ඊළඟ අවුරුද්දේ මෙයා මේ 1400 නෙමෙයි ගෙවන්නේ 1400ට වඩා තව 280ක් වැඩියෙන් ගෙවනවා. එහෙනම් දැන් බලමු අපි නව කාර්තුවක බද්ද. ඒ කියන්නේ අලුත් ඊළඟ අවුරුද්දේ. නව කාර්තුවක බද්ද. දැන් ඔයාලට තේරෙනවනේ. එහෙනම් ඔයා 1400ට අර වැඩි වෙච්ච 280 මොනවා කරනවද? එකතු කරනවා. එහෙනම් ඊළඟ අවුරුද්දේ මෙයාගේ කාර්තුවක වරිපණම් බද්ද 1680යි. පැහැදිලිද? ඒත් අපෙන් අහන්නේ නව තක්සේරු වටිනාකමනේ. ඒතකොට නව තක්සේරු වටිනාකම අපි හොයන්නේ වාර්ෂික වරිපණම් බද්ද හොයාගෙන. පැහැදිලිද? එහෙනම් දැන් අපි කාර්තුවකට බද්ද දන්න නිසා මම දැන් බලනවා නව අවුරුද්දකට බද්ද. නව අවුරුද්දකට බද්ද. කියන්නේ අලුතෙන් එන අවුරුද්ද බද්ද. එන 1680 ඒවා 4යි. කාර්තු 4ක් තියෙනවනේ අවුරුද්දට. බිංදුවරක් 4 බිංදුවයි 4ක් 8 32න් 2 දැම්මා 3ක් ඉතුරුයි. 4ක් 4 24යි 3යි 27න් 7 දැම්මා 2ක් ඉතුරුයි. 4ක් 1 4යි 4යි 2යි 6යි. එහෙනම් දැන් අවුරුද්දකට බද්ද 6720යි. දැන් අහන්නේ මොකද්ද? ගානේ අහන්නේ තක්සේරු මුදල. ඒ කියන්නේ වාර්ෂික තක්සේරු වටිනාකමනේ. පුතේ දැන් මේ ගාන ඉවර කරන්න මෙහෙමයි. ඔයා වාර්ෂික තක්සේරු වටිනාකම දන්නේ නැහැ. දන්නේ නැති නිසා ඔන්න x. පැහැදිලිද? හැබැයි ඔයා දන්නවා පැහැදිලිවම මේ වාර්ෂික තක්සේරු වටිනාකමින් 100ට 8ක් තමයි 6720 වෙලා තියෙන්නේ කියලා. මොකද හේතුව මෙතන ප්‍රතිශතයේ කිසිම වෙනසක් වෙලා නැහැ. 100ට 8ම තමයි. එහෙනම් තක්සේරු වටිනාකම වෙනස් වෙලා තියෙනවනේ. ඒක දන්නේ නැහනේ. හැබැයි ඒකෙන් 100ට 8 තමයි ඔය අලුතෙන් අපි ගෙවන බද්ද 6720. පැහැදිලිද? එහෙනම් දැන් අපි බලමු තක්සේරු වටිනාකම කීයක් වෙලා තියෙන්න ඕනේද? බද්ද 6720ක් ගන්න. දැන් මෙතනින් එහාට වාගේ සමීකරණ දැනුම තමයි වැදගත්. එහෙනම් x තනි කරන්න තියෙන්නේ නේ. එහෙනම් x තනි කරනවා. අංකවත් සුළු කරන්න හදිස්සි වෙන්න එපා පොඩ්ඩක්වත්. 100 යනවා එහා පැත්තට වැඩි වෙලා මේ 100 එහා පැත්තට ගියා වැඩි වෙලා මෙයාට එහා පැත්තට යනවා මොන වෙලාවද? බෙදිලා. එහෙනම් 8න් බෙදුවා. දැන් සුළු කරන්න. අපි දැන් කපද්දී වාට එකපාරට වරච්චක් කරේ බැන්නම් දෙකෙන් කපන්න.
පැහැදිලිද? කොහොමෙන් හරි කපන්න ඕන. අර දීර්ඝ බෙදීමට දැන් පුරුදු වෙන්න එපා. දැන් ඔයා 10 වසරේ 11 වසරේ ඉන්න ළමයි. ඒතර දීර්ඝ බෙදීම කියන ක්‍රමයට යන්න එපා. මොකද ඒකට වෙලා යනවා. පැහැදිලිද? නම් කපන්න පුරුදු වෙමු ටික ටික. 8ට 8 ඒවා එකයි, 6ට නෑ. 67ට 8 ඒවා තියෙනවා පුතේ. 64යි. කියන්නේ 8යි. 8 වරක් 8 64යි. ඒතර 3ක් ඉතුරුයි. 32ට 8 ඒවා 4යි. එහෙනම් අපිට උත්තරයක් එනවා 84යි. මෙතන බිංදුවයි, මෙතන බිංදු 2යි, ඔක්කොම බිංදු 3යි. එහෙනම් දැන් වාර්ෂික වටිනාකම, තක්සේරු වටිනාකම රුපියල් 84000යි. කලින් වාර්ෂික තක්සේරු වටිනාකම තිබෙ රුපියල් 70000යි. එහෙනම් අපෙන් ගානේ ආන්නේ සාන්ගේ දේපල සඳහා නව තක්සේරු මුදල සොයන්න. එහෙනම් නව තක්සේරු මුදල කීයද? රුපියල් 84000යි. එහෙනම් 5 minutes challenge එක ඔයත් මේ උත්තරේ ගත්තා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ විදියට ඔයාලට විභාගෙට එන්න පුළුවන් වීඩියෝස් මම මගේ YouTube channel එක හරහා ගේනවා. ඒ වගේම Facebook page එක හරහා ගේනවා. so ඔයාලා දන්න යාළුවන්ටත් දැනගන්න share කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.